අද මම සැබෑ නිහඬතාවය ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මා සමග එකතු වන ලෙස බොහොම සෙනෙහසින් ඔබට ආරාධනා කරනවා. අපි ජීවත් වන්නේ හරිම ഘോഷාකාරී කලබලකාරී ලෝකයකයි. අපට බාහිර ලෝකයේ ഘോഷාව වගේම චිත්තාභ්‍යන්තරේ නැගෙන ഘോഷාවකුත් දැනෙනවා. බාහිර ලෝකයේ ഘോഷාව කිව්වහම ඒක ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. නමුත් චිත්තාභ්‍යන්තර ഘോഷාව කියලා කිව්වහම කෙනෙකුට එකවරම වැටහෙන්නේ නැහැ. හොඳයි එහෙනම් අපි ඒ ගැන පොඩ්ඩක් විමසා බලමු. අපේ මනසේ ස්වභාවය තමයි නිරන්තරයෙන් අතීත මතකයන් හාරාවුස්සන ස්වභාවය. නැතිනම් අනාගත අවිනිශ්චිතතාවයන් ගැන කල්පනා කරන එක. ඒ වෙලාවට පසුතැවීම්, තැති ගැනීම්, බියවීම් වගේ දේවල් සිතෙහි මතුවෙනවා. සමහර දේවල් පිළිබඳ කැමැත්තවල්, ආශාවල් වැනි සිතුවිලි දහස් ගණන් මතුවෙලා බිඳිලා යනවා. කොටින්ම සිත තුළ තර්ක, විතර්ක, විවිධාකාර දේවල් මතුවෙනවා. සිත තුළ මහා ഘോഷාවක් ක්‍රියාත්මක වෙනවා. අන්න ඒකට තමා මම මුලින් කිව්වේ චිත්තාභ්‍යන්තර ഘോഷාව කියලා. ඇත්ත වශයෙන්ම හිත ඇතුලෙන් අපි බොහෝ දේවල් කතා කරනවා. පැමිණිලි අපිම හදාගන්නවා. තර්ක විතර්ක ගොඩනගනවා. සාක්ෂි අපිම හදාගන්නවා. චිත්තාභ්‍යන්තරේ විනිශ්චයනුත් හදාගන්නේ අපිමයි. ඒත් ඒ ഘോഷාව පිටස්තර කිසිවෙකුට දැනෙන්නේ නැහැ. විද්‍යාඥයන් විසින් නම් බාහිර ලෝකයේ සිදුවීම් ගවේෂණය කරනවා. නමුත් චිත්තාභ්‍යන්තරයේ ගවේෂණය කරන පිරිස ඉතාමත් විරලයි. සිත පිළිබඳ ගවේෂණය කරන කෙනෙකුට පමණයි අභ්‍යන්තර ഘോഷාව වැටහෙන්නේ. සිතේ අභ්‍යන්තර ഘോഷාව සමනය කිරීමට තමයි අපි කියන්නේ අභ්‍යන්තර නිහඬතාවය කියලා. අද මේ වීඩියෝෙන් කතා කරන්නට බලාපොරොත්තු වන්නේ අන්න ඒ අභ්‍යන්තර නිහඬතාවය ගැනයි. නිරන්තරයෙන් ഘോഷා කරන සිතුවිලි වලින් අපි මිදෙන විට අපේ මනස ස්වභාවිකවම ගැඹුරු සාමකාමී තත්වයකට පත් වෙනවා. සිත ඇතුලේ ഘോഷාකාරී කතාබහ වලින් වැළකී සිත නිශ්ශබ්ද වන විට අපට දේවල් වඩාත් පැහැදිලිව අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. මොකද අන්න ඒ වෙලාවට අපගේ බුද්ධිය වඩාත් ක්‍රියාත්මක වන නිසා. ഘോഷාකාරී සිත සමග අපි ජීවත් වන්නේ එක්කෝ අතීතයේ එසේත් නැත්නම් අනාගතය පිළිබඳ සිතුවිලි සමගයි. එක්කෝ පුද්ගලයන් සමග නැතිනම් සිදුවීම් සමග බැඳුණු සිතුවිලි සමග අපි අරගලයක පොරබදනවා. නමුත් මේවායින් වැළකීලා අභ්‍යන්තර නිහඬතාවය පවත්වා ගන්නට අපිට හැකි වුණොත් අපිට වර්තමාන මොහොත කෙරෙහි අවධානය යොමු කිරීමට හැකි වෙනවා. ඒ විට අපිට මේ මොහොත පූර්ණව අත්විඳින්න පුළුවන් වෙනවා. නමුත් අද ලෝකේ බොහෝ දෙනා මේ මොහොතේ අසිරිය පූර්ණව අත්විඳින්නේ නැහැ. බොහෝ දෙනා ජීවිතය ලෙස දකින්නේ අර මා මුලින් කිව් අභ්‍යන්තර ഘോഷාව සමග වාසය කිරීම. අභ්‍යන්තර නිහඬතාවය ඉබේ ඇතිවන්නක් නෙවෙයි. ඒ සඳහා නිරන්තර පුහුණුවක් අවශ්‍ය වෙනවා. මේ අපහසු පුහුණුවක් නෙවෙයි. කල යුත්තේ මේ මොහොතේ සිත නිරීක්ෂණය කිරීම පමණයි. එවිට සිත ഘോഷාකාරීද නැද්ද යන්න හොඳින් වැටහෙනවා. අතීතයට හෝ අනාගතයට ගියොත් අපි ඒ ഘോഷාව ඇතුලේ කතාබහට සම්බන්ධ වෙනවා. එයින් මිදී සිටීමට කල යුත්තේ ඔබේ ශරීරයේ යම් සංවේදනයක් පිළිබඳ නිරීක්ෂණය කිරීමයි. අවටින් එන ශබ්ද පිළිබඳව හෝ එහෙම නැත්නම් සිතේ නැගෙන සිතුවිලි පිළිබඳව හෝ කිසිම විනිශ්චයක්, තීන්දුවක් එහෙමත් නැත්නම් නිගමනයක් ගන්නෙ නැතුව ඒවා හිතේ පහළ වෙන බවත්
ඒවා ඇති වෙලා නැති වෙලා යන බවත් නිරීක්ෂණය කරමින් මේ පුහුණුව ලබා ගන්න පුළුවන්. මේ පුරුද්දක් ලෙස ටිකින් ටික පුහුණු කළ හැකි. ඉතින් කාලයක් ගන විට මෙය පුරුද්දක් බවට පත් වෙලා ඊටම අපි අනුගත වෙනවා. දැන් මොහොතක් හිතා බලන්න. අපි ජීවිතේ කොපමණ කාලයක් අපිට මේ ගතවන වටිනා මොහොත මගහැරී ගිහින්ද? මේ මොහොතේදී පවා ඇතැම් විට ඔබේ සිත එක්කෝ අතීතයට ගිහින් නැතිනම් අනාගතයට ගිහින් ඔබ මේ මොහොත මගහැර ගන්නවා. මේ මොහොත අත්විඳින්න ඕනේ. මේ මොහොත ජීවිතේ යලි කිසි දිනක ඇතිවන්නේ නැහැ. ඔබ මේ මොහොත දකින්න සිතෙහි අභ්‍යන්තර නිහඬතාවය පවතිනවා. මෙලෙස අභ්‍යන්තර නිහඬතාවය පවත්වා ගැනීම කායික හා මානසික ප්‍රතිලාභ රැසක් අපිට ලබා දෙනවා. අභ්‍යන්තර නිහඬතාවය පුරුදු කළ විට මොළයේ ඇතැම් ප්‍රදේශවල ක්‍රියාකාරීත්වය යහපත් වන ආකාරය MRI ස්කෑන් මගින් පෙන්වා දී තිබෙනවා. ඒ වගේම මානසික ආතතිය, පීඩනය වගේ දේවල් වලට හේතු වන කොටිසෝල් වැනි හෝමෝන මට්ටම අඩු කිරීමට මේ උදව් වෙනවා. එපමණක් නොව මේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වැඩි දියුණු වීමක් ඇති කරනවා. විශේෂයෙන් ස්වභාවිකව ශරීරය සුවපත් කිරීමේ බලය මින් ලැබෙනවා. එමෙන්ම මනසින් ඇති කරන අවධානය පැහැදිලිව අවධානයට නාභිගත කිරීමේ හැකියාව මින් වැඩි දියුණු වෙනවා. ඒ නිසා මේ මායාකාරී අභ්‍යන්තර ഘോഷාවට හසු නොවී මේ මොහොත අත්විඳීමට පුරුදු වෙමු.